මහින්දාගමනයත් එක්කනේ බුදුදහම ලංකාවට ලැබෙන්නේ. එතකොට මහින්දාගමනය නිසා තමයි ඇත්තටම අර කිව්ව ශිෂ්ටාචාරගත වීම සිද්ධ වුනේ. නැත්තම් අපේ මිනිස්සු නාගයින්ටයි ගස්ගල් වලටයි වන්දනාමාන කරා. යක්ෂයින්ට වන්දනාමාන කරා. ඒ වගේන් ඔවුන් ලබාගත් දෙයක් නැහැ. ඔවුන්ට ආධ්‍යාත්මික සෝයක් දැනුනේ නැහැ ඒ වගේ. සත්තු මැරුවා කියලා ඔවුන් තව තවත් අර ප්‍රාණඝාතය කරගත්ත මිසක් ඔවුන්ගේ අර හික්මීම කියන දේ තිබුණේ නැහැ. හැබැයි මේ බුදුදහම ලැබීම තුල අර පංචශීලය තුල පුද්ගලයා දන්නවා මම මේ දේ කරොත් මේක පාපයක් මේක අකුසලයක් කියලා. ඉතින් ඒක තුල යම් කිසි විදිහකට අර තමන්ටම මේ පංචශීලයේ පිහිටුවීම තුල තමන්ටම අර දාගෙන තියෙන යම් කිසි අර රෙස්ට්‍රික්ෂන් එකක් වගේ. නෑ අන්න ඒක තමයි නඳුනි මේක අපි ජෙන් Z එකටත් ඇල්ෆා එකටත් ගෙනියන්න ඕන පණිවිඩය කියලා මට හිතෙන්නේ නම් මේක කොච්චර පුළුල් ඒ කියන්නේ අපි හැමෝටම දැනෙන දෙයක්නේ මේක තුල අපේ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීම තුල ඔය ජෙන් Z එකට වැඩියෙන්ම බලපාන ප්‍රේමය ගත්තොත් මේ ප්‍රේමයේ සහකම්පණයට මේ ශිෂ්ටාචාරය වෙනත් කිසිම රටක වෙනත් කිසිම ශිෂ්ටාචාරයක නැති වැලියු එකක් දීලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් අපේ බුදුදහමෙම කියලා තියෙනවා අන්‍යෝන්‍ය ගෞරවය සිද්ධ විය යුතු ආකාරය. එතකොට පවුලකට ඒ වගේම අනෙකුත් ආගම් අදහන අයට දැන් වෙනත් බොහෝ රටවල් වල එක මම හිතනවා වැරදියට වටහා නොගත යුතුයි බොහෝ රටවල් වල ඒ ප්‍රමුඛ සભ્યත්වය විසින් නීති රීති පනවනවා. ආගමික නිදහස සීමා වෙනවා. දැන් අපිට අපේ සිංහල බෞද්ධ සભ્યත්වය තුළ ඕනම කෙනෙකුට ඕනම කෙනෙක් කසාද බඳින්න පුළුවන් ඕනම කෙනෙකුට ප්‍රේම කරන්න පුළුවන් කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැනේ. ඇත්තටම කිව්වොත් නදුනි මම මේකට කියනවා මේ වචනේ කිව්වම ගොඩක් අය කලබල වෙනවා. මේ ලිබරල්. දැන් අපි කියන්නේ ලිබරල් කියලා. දැන් මේ ලිබරල් කියන්නේ නිදහස. මේ ලිබරල් කියන වචනය එන්නේ ලතින් භාෂාවෙන් ඒ නිදහස අහිමි වුණු රටවල් වල නිදහස ඉල්ලා හඬ නැගූ අයගේ සටන් පාටිය ලිබරලිසම්. හැබැයි බුදුදහම විතර ලිබරල් දහමක් දර්ශනයක් කොහෙවත් නැහැ. මොකද හේතුව ඒකේ තියෙන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා මිසක් මේ අපි බෞද්ධයින්ට පමණක් සුඛිතත්වා නෙමෙයිනේ. එතකොට ඒකෙදී මේ අපි ජීවිතයේ අපිට අවශ්‍යම සංකල්ප වෙන දාරක සෙනෙහස ප්‍රේමය ආදරය පියපුතු දූදරු සම්බන්ධතා සමාජය එක්ක කරන ගනුදෙනුව අහිංසකම නිදහස්ම ශිෂ්ටාචාරය තමයි අපි ජීවත් වෙන්නේ. ඒක නිසා තමයි ඇත්තටම මම දැකලා තියෙනවා සමහර ඉස්ලාම් අය පවා මම දැකලා තියෙනවා කියනවා ඇත්තටම වෙන රටකට වැඩියේ අපේ ආගම විශ්වාස කරන්න අදහන්න නිදහස තියෙන ලොකුම රට තමයි මේ රට කියලා. ඉතින් ඕනම ආගමිකයෙකුට පූර්ණ නිදහස තියෙනවනේ. ඉතින් අර ජාතිවාදය කියන තැනට එන්නේ බොහෝ විට ඒක දේශපාලනිකව විග්‍රහ කරලා උදාහරණයකට දැන් උතුරේ වුණු සිදුවීම් මාලාව නිසා ඒකට ප්‍රතිචාරයක් හැටියට සමහර විට පුද්ගලයින්ගේ හැසිරීම් වල යම්කිසි ජාතිවාදයක් තියෙන්න පුළුවන්. නමුත් අපි ශිෂ්ටාචාරය ඒක අනුමත කරන්නේ නැහැනේ. අගය කරන්නේ නැහැනේ. අන්‍යාගමිකයෙක්ට ගරහණ එක අගය කරන්නේ නැහැනේ. අපේ ශිෂ්ටාචාරය තුල මෛත්‍රියනේ. මේ මෛත්‍රිය තමයි ඇත්තටම අපි ජෙන් Z එකට ගෙනියන්න ඕන. ඒගොල්ලන්ට තේරුම් කරලා දෙන්නට ඕන මේ අද ඔවුන් දැන් බොහෝ විට මම දැකලා තිනවා ඉක්මනින් කලබල වෙනවා මේ ප්‍රේම සම්බන්ධතා කඩාගෙන වැටුනම. දැන් නමුත් ඒව රැකෙන්න නම් ඔබ කිව්වා වගේ මේ වැලියුස් වටිනාකම් ජීවිතේ තියෙන්නට ඕන. වටිනාකම් නැති ජීවිත ඇත්තටම නිකන් පඹයෝ වගේනේ. වටිනාකමක් නැත්තම් මේ ලෝකෙට ඉපදුණු නිසාම පමණක් ජීවත් වෙනවා නම් කන්න බොන්න ජීවත් වෙනවා නම් ඉපදුණා මැරිලා අපි නිකම්ම පස්සෙලා යනවා. පස්සෙලා යනවානේ. ඔව්. සමාජයට දුන්න පණිවිඩයකුත් නැහැ. ඉතින් අන්තිමේදී Taman ලැබපු සතුටකුත් නැහැ.